Scene number 4. හැමදේම ගිර වෙලා වගේ. හැමෝම මට වැරදි කියනවා. ඒක හරිය කලකිරිලා ඉන්නේ. සමහරක් දැන් කියනවා කිවතුන ඇති කියලා හිතුණා. මට තේරෙන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ. මම මෙහෙම නෙමෙයි හිටියේ. මම හොඳට වැඩ ටික කරගෙන හිටියා. ඒ ළඟදී ඉඳන් තමයි හැමදේම වෙන්න ගත්තේ. ළඟදී ඉඳන් කිව්වේ කොච්චර කාලෙකින් ඉඳන්ද? ඔෆිස් එකට අරගෙන ආපු දවසේ. රාවින්දු මොකක්ද කරපු ජොබ් එක ගැන සුට්ටක් කියමුද මට එක්ක? මම ඇකවුන්ටන්ට් අධ්‍යාපනයේ පැත්තෙන් ඒ පැත්තෙන් කරගන්න තියෙන කොහොමද හොඳ පඩියක් තමයි. ඒක හොඳ ජොබ් එකක් මම කැමති එක වැඩ කරන්න. ඒ ටීම් එකත් හරි මාත් එක්ක ගොඩක් එකමුයි. එමුණ විතර හරි අපිරිසිදුයි. ක්ලීනර්ස්ලා 10ක් විතර ඉන්නවා. උන් මෙලෝ වැඩන්නේ. කොච්චර කිව්වත් උන් වැඩක් කරන්නේ. ටොයිලට් එකේ යන්නේ කියන්නේ. අම්ම තනම විස බීජ. මට තේරෙන්නේ නැහැ. මම කැමති නෑ ඒ වගේ තැන්වල ඉන්න. එතන මේ ලෝකෙම හරි අපිරිසිදුයි. මේ දාඩිලා මම තේරෙන්නේ නැහැ. අස්සර ගෑනු වෙන්න ඇගෙල්ලෙනවා. ගෑනු කියන්නේ ඉතින් ડોකියුමන්ට් එකක් අස්සම් කරගන්නද කොයි වෙලෙම උඹ එකයි එනවා මගේ ඔෆිස් එකට. Scene number 7. Action. කොහොමද රාජ හනිමූන් එක? එදා පිටියක් දන්නේ නැහැ නේ බාත්රූම් එකේ පැය ගානක්. මම අහන්නමයි හිටියේ මෙයාගෙන් මොක. 23 take 3 close up. Action. ඇයි මැඩම් මොකද වෙලානේ? Scene 23 part 4. Action. රවිදු ඔයාගෙන මේ සතියෙම කම්ප්ලේන් බලන්න කිසිම වැඩක් පිළිවෙලට කරන්නේ නැහැලු. වොෂ්රූම් යනවා වැඩිලු. එතකොට තේ ඉල්ලනවා වැඩිලු. මේ වැඩේවත් හරියට කරලා නැහැනේ. මට තේරෙන්නේ මොකද්ද කරන්න ඕන කියලා. ඔයාගෙන අන්තිම ඩිසිෂන් එකක් ගන්න වෙනවා මට. මොකද්ද ඔයාලට ගැන කියන්න තියෙන්නේ? Scene 19 take 3 close up. Camera. Action.